එපාම හිතෙනවා. පව් වැඩ ඕනම නැහැ කියලා හිතෙනවා. ඒ බණපද ටික ඇහෙනකල් බණ අහන්න. අපේ පව් වැඩ අපේ ඇබ්බැහිවින් තිත්ත වෙනකල් බණ අහන්න. අසර ගමන තිත්ත වෙනකල් බණ අහන්න. හිතේ බැඳි බැඳි යන්නේ ආදරේ ආදරේ කියලා බැඳි බැඳි යන මේ හිතේ බන්ධනේ කැඩෙනකල් ධර්මය අහන්න. කිසිම ලෝකයකට නොයැලෙනකල් ධර්මය අහන්න. ඇත්තටම පතන්න ඕනනේ අමා මහ නිවනද සත්පුරුෂ ඇසුරද? ඇත්තටම පතන්න ඕනේ සත්පුරුෂ ඇසුර. දැන් අපිට ලොකු ලොකු පින්කම් කරලා හිතනවා දැන් මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? ඔන්න අදත් බණ ඇහුවා දැන් මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? වෙන මොනවා නැති වුණත් කාරණා තුනක් පතන්න. ඒ තමයි සත්පුරුෂෝ ඇසුරු කරන්ට ලැබේවා. සත්පුරුෂයන්ගේ එක්ක යාළු වෙන්න ලැබේවා. සත්පුරුෂයන්ගේ ධර්මයේ දැනගන්න ලැබේවා කියලා. ඒ නිසා මමද ඔබට ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා මෙතෙක් ධර්මයේ දේශනා කරපු පින් බලෙන් ඔබද ධර්මයේ ඇසූ පින් බලෙන් ඔබට සත්පුරුෂයෝ ඇසුරු කරන්නට ලැබේවා.